කුණු පිහදාන්න. කොහොමද අකේ කෑම ටික? මංග වෙන තරම් කැම රස නැති වුණාට වරදක්ම නැහැ. හැබැයි මේ රාබියකට නම් ලුණු ටිකක් වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි හොඳ. අපෝ පරිප්පුවද්ද හදලා තියෙන 83 ගම් වතුරට හොවුනා වගේ. කුකුල් මස් කෑල්ල නම් ඇල් වතුරෙන් තම්බලා වගේ. ඔන්න ගණන් කෙල්ලේ ඔක. කටේ දිවෙනු ගාවි කියන ලස්සන. පිදුරු තලාගල කඹ දෙබෑ කරනවා වගේ බත් එකට නම් වග කියනවා. මම මේ කෑම අපරාධයෙන් හින්දා නොකා බැරිකම තමයි කෑවේ. අනේ මේ ලෝචනාගේ මේ ඉතුරු ටික බෙදලා දෙන්න බෑද අපේ ටොමියට අරන් යන්න. ටොමියට ගෙනියන්න නෙමෙයි රෑ කැමත් මේකෙම ෂේප් කරගන්නද කොහෙද හදන්නේ අම්මයි දුවයි. අම්මේ අපිට රැට කන්න යන්න වේද? එනකොට මේගොල්ලෝ ආවේ කොහොමද? හැබැයි යනකොට මේ නංගියේ මම මේ ගම හොදලා ගෙනත් දෙන්නම් හොඳේ. මේ අක්කේ ඔය ගම ගැන තියෙන අදහස අත්තර ගන්න ඕනේ. මේ අපි එහෙනම් ගිහින් එන්නම්. හරි හරි අක්කේ. ෂෝක් බට්ටම්බ ගහ. නංගි මේකේ අතුද පැලවෙන්නේ නෑ ටක්කේ. එහෙනම් මට මේ කොමාරි කාර්තුද මේක නම් මට ඕන වෙලාවමයි තිබුණේ. අපේ ගෙදර හොඳ ක්‍රෝටන් තියෙනවා. මං දෙක තුනක් කෙනෙකුට අරන් එන්නම්කෝ. රෝසි යම ළමයිනේ. යන් එහෙනම් පරක්කුයි. අනේ අම්මේ මාව ගන්නකෝ. හොද්දෙයනේ මොන්න මගුලත් ළමයි වෙලා තියෙන නැග්ගේ විතරක් බහින්නකෝ. අනේ අම්මේ මාව ගන්නකෝ. ළමයිනේ ඉක්මනට වරෙල්ලකෝ. අදට මන් තනමේ මලේ අක්කු දෙන්න හදාගෙන. යම.